හායි යාළුවනේ. ඉතින් කොහොමද? මේ මගේ උදේ වරුවෙන් ටිකක්. අද තනියමනේ. බබා දෙන්නත් ඉස්කෝලේ ගිහිල්ලානේ. බලන්නකෝ. අපේ පරිසරය ලස්සනයිද කියලා. මේ මන් දෙසැම්බර් මාසෙ හැදුවේ තක්කාලි. දැන් නම් ගෙඩිත් හැදිලා. ඕන්නේ ඉදිලා හොඳට ඉදිච්ච ගෙඩියක් තියෙනවා. අවුරුදු ළඟයිනේ මේ ගහේ මේ කොට්ටම්බ ගහ. කොළ ඔක්කොම වැටෙනවා. අවුරුදු අලුතෙන් දළුලානේ. මේ කුරුඳු ගහක් මේක ගෙනාවේ දකුණෙන්. දැන් මං හදන්නේ මගේ උදේ කෑම එක හදාගන්න. මං උදේට සුප් එකක් තමයි බොන්නේ. චූටියට කපා ගන්න අල කැරට් මුකුණු වෙන්න විතරයි මම ගත්තේ. ලුණු දාලා ගම්මිරිස් දෙක තුනක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න. දැන් ඒක වහලා ලිපෙන් තියන්න. දැන් මම යනවා බල්ලගේ කූඩුව අස් කරන්න. උදේම පින්න තියනනේ මම මේ එකයි තොප්පියක් දාගෙන ඉන්නේ. ෂැඩෝ අයින් වෙන්න මට කූඩුව අස් කරන්න. ෂැඩෝ ඔන්න මං දැන් කූඩුවත් අතු ගාලා ඉවරයි. මම මේ කූඩු අස් කරාට මම ෂැඩෝට හරිම බයයි. මං දැන් යනවා ෂැඩෝට වතුර එකක් ගේන්න බොන්න දෙන්න. ප්ලාස්ටික් ලොකු භාජනයක් තමයි දීලා තිබ්බේ වතුර බොන්න. ඌ ඒක හපනවා. ඒක නිසා තමයි මම මේ පොඩි එකට මැටි එකට දීලා තියෙන්නේ. මම මේ දැන් යන්නේ ෂැඩෝගේ කෑම එක ගේන්න. ඉන්න ෂැඩෝ. චුට්ටක් ඉන්න. හරි. දැන් යන්න කූඩුවට. යන්න. හරි. කෝ එන්න හොදන් වල ලිහන්න. හරි දැන් කන්න.
මම මේ හදන්නේ මගේ තක්කාලි පැලට වලට වතුර දාන්න. මම මේ තක්කාලි පැල හැදුවේ ගිය අවුරුදු දෙසැම්බර් වල. ගම් වතුරට කලින් සතියක විතර කලින් මම මේ පැකට් වල හාල් පැකට් වල පෝච්චි වල එහෙම තමයි හදලා තියෙන්නේ. මේ කුඹුරු ඉඩමක් මේකේ හදන්න බෑ මොකුත් ඒක වතුර තාම තියෙනවා. වතුර දානත් ඉවරයි. ඔන්න. එතකොට මගේ සුප් එකත් හැදිලා හොඳට. මං දාගත්ත සුප් එක. මේ මන් දැන් හදන්නේ මගේ බොංචි වලට පස් ටිකක් අල්ලන්න. ගොඩක් නෑ ටිකයි තියෙන්නේ. ඔන්න මන් දැන් පස් අල්ලලත් ඉවරයි. දැන් මං හදන්නේ අපේ ගෙදර බාගෙටනේ හදලා තියෙන්නේ. අපේ ගෙදර ෆවුන්ඩේෂන් දාලා තියෙන්නේ. ටිකකටයි දාලා තියෙන්නේ. ඊටු ටික දාන්න කොන්ක්‍රීට් එක දාන්න තලන්න ඕනේ. ඉතින් මම මේ ටික ටික තලනවා. දැන් වැස්සත් නැති නිසා තලා ගන්න පුළුවන්. මම උදේට ඉතින් ටික ටික තලනවා. ඒකත් ලේසි නෑ. ඔන්න මං ඒක ටිකක් තලවුවා. දැන් මම මේ හදන්නේ මේ මල් පෝච්චියේ තියෙන කහ පැලෙන් ගලව ගන්න. මෙච්චරයි තිබ්බේ මම පැලේ මැරෙන්න වගේ ඇවිල්ලා. ඒක නිසා මං මේක ගලවුවේ. ඇත්තට මං දන්නේ මේක මොන කාල සීමාවද ගලවන්න ඕනේ කියලා. මෙන්න මෙච්චරයි තිබ්බේ. මං ආයෙ අල දෙක තුනක් මල් පෝච්චියේම හැදුවා.